පුතේ කඩේට දුවලා ගිහින් පාන් ගෙඩියක් ගේන්න අම්මා උංගිට කිව්වා. උංගි ජනේලෙන් එබිලා බැලුවා. අම්මා අහස කළුවර වෙලා වැස්සක් එන්න වගේ උංගි අම්මට කිව්වා. එහෙනම් පුතේ තෙමෙන්න එපා කුඩයක් අරගෙන යන්න අම්මා කිව්වා. අම්මා මම අම්මගේ අලුත් කුඩේ අරගෙන යන්නද? හා අරගෙන යන්න අම්මා කිව්වා. උංගිට හරීම සතුටුයි. අම්මගේ අලුත් කුඩේ හරීම ලස්සනයි. රතු පාට, කහ පාට, නිල් පාට, රෝස පාට මල් වලින් පිරීලා මල් වත්තක් වගේ හරියට බලන්න. මිටේ තියෙන බොත්තම එපුවම සරස් ගාලා කුඩේ ඇරෙනවා. උංගි කාසි ටික කලිසම් සාක්කුවේ දාගෙන කුඩෙත් අරගෙන කඩේට හනිකට දිව්වා. මුදලාලිත් උණු පාන් ගෙඩියක් උංගිගේ අතට දුන්නා. උංගි ඉතුරු කාසි ටික ගණන් කරලා සාක්කුවට දාගත්තා. කෝ තාම වහින්නේ නැහැනේ. උංගි අහස දිහා බලාගෙන හිටියා වැස්ස එනකල්ම. ටිකක් වෙලා ඉන්නකොට ඔන්න වැස්ස පටන් ගත්තා. උංගි කුඩේ හලාගෙනම එළියට පැන්නා. එක අතකින් කුඩේ හයියෙන් අල්ලගත්තා. අනෙක් අතින් පාන් ගෙඩිය අල්ලගත්තා. වැස්ස ටිකෙන් ටික වැඩි වුණා. වැහි පොද බොරළු කැට වගේ කුඩේට වැටෙනවා. හරි සීතලයි. හුළඟත් හරිම සැරයි. ඔන්න තද හුළඟක් එනවා. අම්මගේ අලුත් කුඩේ අරගෙන යන්න හදනවා. අනේ මෙන්න කුඩේ. උංගි කුඩේ හයියෙන් අල්ලගත්තා. කුඩේ මේ අත කැරකුණා. වැස්ස කුඩේ ඇතුළටත් නාවා. පාන් ගෙඩිය තෙමිලා වතුර බේරුණා. අයියෝ මෙන්න හුළං සැරට කුඩේ එක්ක උංගිත් උඩ ගියා. හුළඟත් එක්ක උංගි පා වුණා. උංගිට හරීම සතුටුයි. උංගි පියාඹනවා දැකලා වැහි කුරුල්ලන්ටත් හරීම හිනා. ටික වෙලාවකින් වැස්ස පෑවුවා. උංගි කුඩේ එක්ක පා වෙලා ඇවිත් උංගිගේ ගෙදර වහලම උඩට වැටුණා. අම්මා මං ආවා. උංගි පහළ උඩ ඉඳගෙන කෑ ගැහුවා. අම්මා දොර ඇරලා බැලුවා. කෝ මේ ළමයා පේන්නවත් නැහැනේ. අම්මා මිදුලට බැහැලා වටපිට බැලුවා. මං මෙහෙ. උංගි වහල උඩ ඉඳගෙන කෑ ගැහුවා. මේ මොකද? ඔයා වහල උඩ නැගලා මොකද කරන්නේ? අම්මා ඇහුවා. මං අහසින් ආවා. උංගි කිව්වා. උංගිගේ නහයෙන් කටින් වතුර බේරෙනවා. කෝ පාන්? අම්මා ඇහුවා. මෙන්න පාන්. චුරු ගාලා වතුර බේරෙන පාන් ගෙඩිය උංගි අම්මට දුන්නා. අම්මට හරිම හිනා. උංගිටත් හරිම හිනා. හිහිහිහිහි